This is Global Insight. සිරස්තලවලින් එහා. ආයුබෝවන් නැවතත් Global Insight සමගයි ඔබ එකතු වෙන්නේ. අද ඔන්න අපි පෞගේ කාලේ ගොඩක් අය කතා කරපු විශේෂ තැනක් තිබෙනවා ලෝකේ. ඒ ගැන තමයි අද කතා කරන්න යන්නේ. කතාව කෙටියෙන්ම කියනවා නම් ග්‍රීන්ලන්තය. පෞගේ කාලේ ග්‍රීන්ලන්තය ගැන ගොඩාක් අය කතා කරන්න පටන් ගත්තා ට්‍රම්ප් ජනාධිපතිවරයා ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් කරපු ප්‍රකාශයකුත් එක්ක. ඔහු කිව්වා ග්‍රීන්ලන්තය ඇමරිකාවට අවශ්‍යයි කියලා. ග්‍රීන්ලන්තය පවරා ගැනීම ගැන කතා කළා. මේකත් එක්කම බටහිර ජාතීන් මේ සම්බන්ධයෙන් ගොඩක් උරණ වුණා. ග්‍රීන්ලන්තයේ නිදහස ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම ග්‍රීන්ලන්තය මේ වන විට ඩෙන්මාර්කය සතු දූපතක්. ඉතින් ඩෙන්මාර්කයත් එක්කත් ලොකු ප්‍රශ්න ඇති වුණා. ඉතින් මේකත් එක්ක ගොඩාක් අය මේ මොකද්ද මේ ග්‍රීන්ලන්තය කියන්නේ කියලා කතා කරන්න පටන් ගත්තා. ඒ වගේම ඇයි ට්‍රම්ප් ග්‍රීන්ලන්තය ඉල්ලන්නේ? ඒක කොච්චර සාධාරණද අසාධාරණද? එහෙම පුළුවන්ද ස්වාධීන රටක් ඇමරිකාවට ඕන විදිහට එහෙම රටවල් ඉල්ලන්න පුළුවන්ද? ওই විදිහට අපේ රටත් ඉල්ලයි නේද ට්‍රම්ප් වගේ කතාවල් හරියට කියන්න පටන් ගත්තා. ඉතින් ඇයි ට්‍රම්ප් ග්‍රීන්ලන්තය ඉල්ලුවේ? ග්‍රීන්ලන්තය කොයිතරම් දුරට ඇමරිකාවට උත්තරම ඕනේ නම් ඇයි ඒ? මොකද්ද මේ ග්‍රීන්ලන්තය කියලා තමයි අද පොඩ්ඩක් කතා කරන්න යන්නේ. මේ දේවල් වල පුංචි සංක්ෂිප්ත වශයෙන් තොරතුරු ටිකක් අද කතා කරමු. ඉදිරියේදී අපි යම්කිසි පසුබිමක් හදාගෙන යන්නේ මේ නාලිකාව බලන අයට. ඉන් අනුතුරුව ලෝක භූදේශපාලනයේ ටිකක් ගැඹුරට යනකොට මේ තිබෙන පසුබිම් දැනුම ඔබට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන නිසා. ඉතින් අදත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ශාලිත බණ්ඩාර. ආයිබෝන් ශාලිත. ඉතින් ග්‍රීන්ලන්තය ගැනයි අපි මේ කතා කරන්නේ. ශාලිත, මේ මොකද්ද මේ ග්‍රීන්ලන්තය? ඇයි මේක ඇමරිකාවට මෙච්චර ඕනි කියලා අපි කතාව පටන් ගමු. ඔව්, විශේෂයෙන්ම දැන් ග්‍රීන්ලන්තය ගත්තොත් මේක දැන් අපිට ලෝක සිතීමේ බලද්දි පේන්නේ ඇමරිකාස් ජනපදයට තාම ආසන්නයි. ඒතර ඇමරිකාවට කියන්නේ භූගෝලීය වශයෙන් අපිට පේනවා මේක මේ යුරෝපයේ සම්බන්ධ දෙයක් නෙමෙයි. ග්‍රීන්ලන්තය සම්පූර්ණ තියෙන ඇමරිකා උතුරු ඇමරිකාවට ආසන්නයේ පිහිටලා තියෙන කියලා. නමුත් ඓතිහාසිකව ගත්තොත් ග්‍රීන්ලන්තය ඇත්තටම යුරෝපයේ තමයි. ඒ කියන්නේ ඔය ස්කැන්ඩිනේවියන් රටවල් කියලා අපි කියනවා. නෝර්වේ තියෙනවා, ස්වීඩන් තියෙනවා, ඩෙන්මාර්ක් තියෙනවා, ෆින්ලන්ඩ් තියෙනවා. ඕකනේ අපි කතා කරන්නේ. ඕකෙන් ඔය නෝර්වේ ඊට පස්සේ ස්වීඩන්, ඩෙන්මාර්ක් ඔය තුන්ගොල්ලොම යම් යම් ආකාරයෙන් ග්‍රීන්ලන්තයට නෑකම් කියන. ඒ ඉතිහාසයේ දුරාවලිය ගත්තාම ඔය ස්කැන්ඩිනේවියාවේ තියෙන රාජධානීත් කාලෙන් කාලට එක රාජ්‍යයක් බලවත් වෙලා අනික් කට්ටියගෙත් ඒ දේවල් අත්පත් කරගෙන පාලනය කරනවා. වගේ තත්ත්වයන් තමයි තිබ්බේ. කොහොමද ඩෙන්මාර්ක් රාජධානිය තමයි මේ සෑහෙන කාලයක් තිස්සේ මේ අපි දන්න මෑත ඉතිහාසය තුල මේ ග්‍රීන්ලන්තය පවත්වාගෙන යන්නේ. විශේෂයෙන්ම මේකේ ජනපදකරණය ගත්තොත් ඊට පස්සේ මේක මොනවා හරි මේකේ යම් සංවර්ධනයක් වෙලා තියෙනවා නම් මෑත කාලේම ශිෂ්ටාචාරي සම්බන්ධ මොනවා හරි දෙයක් වෙලා තියෙනවා නම් ඒ ඔක්කොම වෙලා තියෙන්නේ මේ අපි වයිකින්ස්ලා කියලා අඳුරගන්න මේ කට්ටියක් ඉන්නවනේ මේ ස්කැන්ඩිනේවිය. මේ යටතේ තමයි ග්‍රීන්ලන්තය හැමතිස්සෙම ගොඩ නැගුණා. හැබැයි ඒකේ තාමත් ඒකේ හිටපු කට්ටිය ඉන්නවා. නමුත් ඒ අර අපි කියන ස්වදේශිකයෝම කියලා අපිට කියන්න බෑ. මොකද ඇත්තටම දැන් ඩෙන්මාර්ක් ජාතිකයොත් එක්ක ඊට පස්සේ නෝර්වේ ස්කැන්ඩිනේවියන්ලාත් එක්ක මික්ස් වෙච්ච ජන කොට්ටාසයක් සහ අරවැයි ඉන්න ඔරිජිනල් ස්කැන්ඩිනේවියන්ස්ලා තමයි දැන් ග්‍රීන්ලන්තේ ඉන්නේ. එතකොට එහෙම වුණාට ග්‍රීන්ලන්තේ ඔක්කොම තරක හරි යුරෝපේ ගේන මේක මේ යුරෝපේ කොටසක් අපේ සහෝදරේ කතා ගොඩක් කියනවා. ප්‍රායෝගික ප්‍රශ්නේ තමයි ඔය දෙවන ලෝක යුද්ධය වගේ අර්බුදකාරී අවස්ථාවල. ඇත්තටම ඉතින් මේක සතුරන්ගේ අතර වැටෙන්න නොදී මේක ආරක්ෂා කරේ හමුදාවේ දෙව්වේ මේකට අවශ්‍ය කැපවීම් කරේ. ඒ ඔක්කොම කරේ ඇමරිකාට ඕන ලෝක යුද්ධය අවසන් වෙච්ච වෙලාවේ බලහත්කාරයෙන් මේක ඒගොල්ලෝ සතුව තියාගන්න තිබ්බ. නමුත් ඒක රටක් විදිහට ඒගොල්ලෝ කරේ නෑ. ඒ නිසා තමයි ඔය ඇමරිකාවේ දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කියන්නේ ඒක අපේ අතින් වෙච්ච අත්තරදී අපිව තියාගත යුතුව තිබුණා. ඩෙන්මාර්කට අච්චර උදව් කරා, මෙච්චර උදව් කරා, දැන් කලෙකුනේ නෑ කියලා. අපිට බැලුවට පේනවා කියන්නේ ට්‍රම්ප් මේ දීලා කියවනවා වගේ දෙයක්. නමුත් ට්‍රම්ප් පැහැදිලිව කියන්නේ ඒ කියන්නේ යුරෝපේ රටවල කමිට්මන්ට් එක මොකක්ද? ඒ කියන්නේ ඕගලන්ට එදාත් බැරි වුණා. ලෝක යුද්ධ අවස්ථාව අපි තමා රටක් විදිහට මේ දෙයක් තුනේ. ඉතින් අනාගතෙත් මෙහෙම වෙයිද කියන එක තමයි ඇමරිකාවට තියෙන ප්‍රශ්නේ. ඒකයි ඔය ග්‍රීන්ලන්ත ප්‍රශ්නේ ගොඩක් බරපතල වෙලා තියෙන. මං හිතන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියද්දී යා බලාපොරොත්තු වෙන්නේ ටිකක් අර මිඩල් ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විසඳගමු කියලා බොහොම යුරෝපයේ මැදස්තව මේත් එක්ක මේ ඇයි ඇමරිකාවට මේ තරම් ග්‍රීන්ලන්තය ඕනේ? ඔය හිතාම මේ ප්‍රශ්න මම හිතන්නේ මේ සම්පූර්ණ පොයින්ට් එක. ට්‍රම්ප්ට උතන වැදගත්ම දේ තමයි ගොඩක් කරුණු තියෙනවා. සම්පත් හරි ඊට පස්සේ ට්‍රේඩ් රූට් එක හරි අපි කතා කරන්න ඕනේ. හැබැයි වැදගත්ම දේ තමයි උතන ට්‍රම්ප්ලා ගත්තේ නැත්නම්. කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මෙතන ඉස්ටැබ්ලිෂ් වුනේ නැත්නම් හරියට
ඊළඟට ඔතෙන්ට කන්ටෙස්ට් කරන්නේ චීනය සහ රුසියා. මොකද අපි හොඳටම දන්නවා පැහැදිලි කරුණක් මේක කැනඩාවටත් අදාළයි. යුරෝපා සංගමේ කේපබිලිටි එකක් නැහැ. රුසියාව හරි චීනය හරි මේකට ඇඟිලි ගහන්න આવොත් ඒක බේරගන්න. ඇමරිකාව කැමති නෑ චීනය ඇවිල්ලා තමන්ගේ බැක්යාඩ් එක ඇතුළේ මේකට මේවා කරන්න. දැනට මේගොල්ලෝ ග්‍රීන්ලන්තය සහ ඩෙන්මාර්ක් එකේ විවිධ ප්‍රොජෙක්ට් පටන් ගන්න තියෙනවා. අපි දන්නවා චීනය ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න හේතුවක් ඇතුව. ඒතර ඒගොල්ලන්ට අවශ්‍යයි මේ කලාපයේ මේගොල්ලන්ගේ කකුල තියාගන්න. චීනය නම් මම හිතන්නේ ගොඩාක් ලොකු ආයෝජන පවක් ග්‍රීන්ලන්තයට කරලා තියෙනවා. පැහැදිලි. මේගොල්ලෝ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් එක කියලා මර උගුලක් ගෙනල්ලා මේ අපේ රටවල් හිර කරා වගේ ඒක මේගොල්ලෝ චීනය මේ කරනවා ග්‍රීන්ලන්තයේ ආසන්න අර මට්ටමින් කරේ නැතුනට. මොකද ඒකට හේතුව ඩෙන්මාර්ක් රජය එක පැත්තකින් ඊට පස්සේ ඇමරිකාවත් යම් මට්ටමින් තාම ඒකට ඉන්ෆ්ලුවන්ස් කරන හින්දා තමයි චීනයට ඕක තාම සාර්ථක කරගන්න බැරිලා තියෙන්නේ. නමුත් දැනටත් ඒගොල්ලෝ සෑහෙන ව්‍යාපෘති කරනවා. චීනය වගේම තමයි රුසියාව අනිත් පැත්තෙන්. පැහැදිලිම රුසියාව ගත්තොත් චීනටත් වැඩිය. මෙතන ඇමරිකාක්ෂ ජනපදයේ හැරෙන්නට මේ කලාපය තුල ඇත්ත කතාව යුක්‍රේන යුද්ධයේදී ඒගොල්ලෝ ගොඩක් හිර වෙලා ඉන්න එක ඇත්ත. හැබැයි මේ කලාපේ පරිසරයේ තත්ත්වය ඊට පස්සේ අයිස් බ්‍රේකර්ස් මේ කලාපය තුල යනකොට අයිස් බ්‍රේකර්ස් කියන එක ඉතාම වැදගත්. ඒක තියෙන්නේ අයිස් බ්‍රේකර්ස් වැඩිපුර තියෙන්නේ රුසියාවට. ඒතර රුසියන් නාවික හමුදා කියන අතිශය ශක්තිමත් නාවික හමුදාවක්. ඒ කියන්නේ ඇමරිකානු නාවික හමුදාවට පමණක් දෙවෙනි කොටස සැලකිය හැකි නාවික හමුදාවක්. ඒගොල්ලන්ට ඒ අවශ්‍ය පහසුකම් තියෙනවා. ඒ නිසා ග්‍රීන්ලන්තයට ඇටැක් එකක් ලොන්ච් කරන එක ඕනම බලපෑමක් කරන්න හැකියාව රුසියාවත් සතු. ඉතින් කවදා හරි අපි හිතමු ලෝක යුද්ධමය තත්ත්වයක් ආවා කියලා මේ ට්‍රේඩ් රූට් මේක චෝක් පොයින්ට් තව ටිකක් ඔබ විස්තර කරන්න. මොකද දැන් ඉදිරියේදී යම්කිසි නාවික මාර්ග ඇති වෙන්න නියමිතයි මේ අයිස් දියවීමත් එක්ක. ඒක එතකොට මේ අයිස් දියව වෙලා මෙතන නාවික මාර්ගයක් ඇති වුණොත් චීන සහ රුසියානු මේ ගමනාගමනය ඇමරිකාවේ දොරකඩින් සිද්ධ වෙනවා. එතකොට මේක ඇමරිකාවේ ආරක්ෂාවට පැහැදිලිවම භයානකම තර්ජනයක් බවට පත් වෙනවා. මම හිතනවා ඒකයි ඔබ විස්තර කරන්න හදන්නේ. පැහැදිලිව. මොකද ඒ කියන්නේ යුරෝපෙට ඒක ඉවසන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් ඇමරිකාට ඒක කරන්න බෑ. මොකද ඒගොල්ලොන්ට ඊට වැඩි ලොකු ඇම්බිෂන්ස් තියෙනවා. ඔය ගෝලීය උණුසුමත් එක්ක ඔය හිම ඒ කියන්නේ අර අපි කියන අර පතුරු ඒවා දිය වෙලා හැදෙනවා ට්‍රේඩ් රූට් එක. දැනට මේ ට්‍රේඩ් රූට් එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේක වැදගත් දේ තමයි දැන් ඔය ඒක නැතුව ඕල්ටර්නේටිව්ස් තියෙනවනේ අපිට නාවික ගමනාගමනයේට අට්ලාන්ටික් සාගරේ ඉඳලා යුරෝපෙට යන්න ඊට පස්සේ ආසියාවට යන්න සුවස් කැනල් එක තියෙන එක පැත්තකින් ඒකින් ඒක කරන්න පුළුවන්. හැබැයි ඒ හැම නාවික මාර්ගයකටම වැඩිය කිලෝමීටර් 7000ක් ඉතුරු කරගන්න පුළුවන්. කිලෝමීටර් 7000. ඔව් ඒ අනිවාර්යෙන් මේක කේන්ද්‍රීය තැන අප්‍රධාන දෙයක්. ඒ කියන්නේ බිලියන ගාණක් නාවික ගමනාගමනයට වියදම් කරන මුදල් ඉතුරු කරගෙන කාලෙත් ඉතුරු කරගෙන නාවික කටයුතු ඉතාම පහසුවෙන් ඇමරිකානු මහද්වීපය, උතුරු ඇමරිකානු මහද්වීපය, යුරෝපය, ආසියා කියන මේ තුනම එකතු කරන්න පුළුවන් නාවික මාර්ගයක් ග්‍රීන්ලන්තය හරහා හැදෙනවා. ඉතින් මේක ඒ කියන්නේ සුවස් කැනල් එක වෙනුවට හිතන්න කිලෝමීටර් 7000 ඉතිරියක් තියෙනවා කියන්නේ ඒ තරම් වටිනා දෙයක් රටකට නෑ. ඉතින් ඇමරිකාව හොඳටම දන්නවා. ඒකයි ඇමරිකාව බලන්නේ කොහොම හරි මේක අත්පත් කරගන්න. ඒක තව එකයි. ඒක තමයි මම හිතන්නේ මෙතන අර චීනයේ මැදිහත්වීම නැවැත්වීමට පස්සේ දෙන වැදගත් මේක. ඔය ට්‍රේඩ් රූට් එක ඊළඟ එක වැදගත් මේ තමයි ඔය ලංකා බැටරි. ඊට අමතරව ඩිෆෙන්ස් ඉන්ඩස්ට්‍රි එකට අවශ්‍ය වෙන රෙයාර් අර්ත් මැටීරියල්ස් විශාල වශයෙන් ග්‍රීන්ලන්තේ තියෙනවා. දැන් මේ හිම දියවීම මේ අයිස් මෙල්ට් වීම කියන තත්ත්වයත් එක්ක තියෙන හැදිලා තියෙන වැදගත්ම දේ තමයි මේවා මේ අපි කියන එක්ස්ට්‍රැක්ට් කරගන්න අපි නිෂ්කාශනය කරගන්න khනිජ සම්පත් තියෙන හැකියාව වෙනතර වැඩි දැන් ග්‍රීන්ලන්තේ. කියන්නේ අඩු වියදමකින් මේ කැණීම් කරන්න පුළුවන් මීට අවුරුදු 10කට 15කට කරාට වැඩිය. ඉතින් ඔය නිසා ග්‍රීන්ලන්තේ කියන්නේ අතර එක පැත්තකින් සම්පත් ආකාරය. එහෙම බලනකොට චීනය කොයිතරම් දුර දක්නා දැක්මකින් යුක්තවද වැඩ කරන්නේ නේ. ඇමරිකාවේ එහෙම බලනකොට මේ ප්‍රජාතන්ත්‍රවාදය නිසා ඇමරිකාවේ කලින් කලට නායකව මාරු වෙන නිසා එක දර්ශනයක් ඇතුව ඉදිරියට යන්න බැරි කමකුත් තියෙනවා. චීනය එහෙම නෙමේ. එක නායකයෙක් ඉන්නේ. ඒගොල්ලෝ බොහොම දීර්ඝකාලීන සැලසුමක් ඇතුව විශාල අපි හිතන්නේ නැති වුණාට මේ චීනය හොඳ නේ හැමෝම කතා කරන්නේ. නමුත් චීන ආක්‍රමණය කියන එක චීන ව්‍යාප්තවාදයටත් වඩා චීන ආක්‍රමණය කියන එක හරි ප්‍රබල තැනක තිබිලා තියෙනවා. ට්‍රම්ප් වැනි ජනාධිපති කෙනෙක් දැන් නොෙන්න එහෙමනම් ග්‍රීන්ලන්තය වගේ දේවල් චීනයේ ආධිපත්‍යයට නතු වෙන්නත් ඉඩ තියෙනවා. පැහැදිලිව. මොකද ඒකට හේතුව තමයි චීනය එච්චර ආක්‍රමණශීලී වෙනකොට ඊට පරිබාහිරව ඩෙමොක්‍රැටික් පාලනයක් තිබ්බනේ බයිඩන් ගියටදී. ඇන්තනි බ්ලින්කන් කෙලින්ම කිව්වා කියන්නේ ට්‍රම්ප් එයාගේ පළවෙනි ඇඩ්මිනිස්ට්‍රේෂන් එකේදීත් බැලුවා ග්‍රීන්ලන්තය ගැන. බ්ලින්කන් ලාවා යා රාජ්‍ය ලේකම් වුණා බයිඩන් යටතේ කමලා හැරිස්ලා යටතේ ඒගොල්ලෝ කෙලින්ම කිව්වා
අපි ග්‍රීන්ලන්තෙට මැදිහත් වෙන්න. මේක ඩෙන්මාර්කේට අයිති ප්‍රශ්න. ඒගොල්ලෝ බොහොම සරලව ප්‍රජාතන්ත්‍රවාදයෙන් මේ ප්‍රශ්නේ දැක්කේ. හැබැයි ලෝකේ ඉච්චර ලස්සන නැහැ. ඒ කියන්නේ දැන් ඩෙන්මාර්කයට තමයි මේක අයිති කියන එක ඇත්තම මෙහෙම හිතන එක විහිළුවක්. මොකද ඩෙන්මාර්කේ අපි පැහැදිලිවම දන්නවා ඩෙන්මාර්කේ කියන්නේ ඇත්තම රටක් නෙමෙයිනේ මේ රුසියාව සහ චීනය වගේ දෙවන්තු විද්දි. මම කියන්නේ රටට අපහාසයක් කරනව නෙමෙයි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඩෙන්මාර්කයට හෝ මේ යුරෝපේ මම කියන්නේ මුළු යුරෝපා හමුදාම එකතු වුණොත් ඒකට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. හැබැයි අපිට පේනවනේ යුරෝපේ කොහොමද කටයුතු කරන්න කියලා. දැන් යුක්‍රේන යුද්ධෙදී ඇත්ත කතාව ගොඩක් අය අමතක කරන දේ තමයි හැමෝම කියනවා මේ යුරෝපේ රටවල් ඔක්කොම යුක්‍රේනට උදව් කරන හින්දා මේ යුද්ධය කරන්නේ කියලා. මොනවද යුරෝපා රටවල් කරන්නේ? යුරෝපා රටවල් මාස ගාණක් එකතු වෙලා දෙන ෂෙල් ප්‍රමාණය අඩුයි යුක්‍රේනය ඇතුළේ නිෂ්පාදනය කරන ෂෙල් වලට. ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා දෙන යුද ටැංකි ප්‍රමාණය අඩුයි යුක්‍රේනයේ තියෙන යුද ටැංකි ප්‍රමාණයට. ඉතින් එහෙම යුරෝපේ තමන්ගේ ප්ලේග්‍රවුන්ඩ් එක එහෙම නම් රුසියාව වගේ වඩා දුර්වල සතුරෙක්ට චීනය වගේ සතුරෙක් මොකක් හරි දෙයක් කරොත් ඩෙන්මාර්කේ වගේ රටකට එහෙම නැත්නම් යුරෝපා සංගමයට පුළුවන්ද? ඒක කරන්න. ඉතින් ට්‍රම්ප්ලා දැක්කා. හැබැයි ෂී ජින්පින්ලා නෙමෙයි හූ ජින්තාවගේ කාලේ ඉඳලා මේගොල්ලෝ ගණන් හැදුවා ග්‍රීන්ලන්තේ. ඒ නිසා තමයි ඔය යටම තියෙන ඇත්තටම ඇමරිකා එක්ෂ ජනපදයේ කොහොම නැති කාලේ. ඒ කියන්නේ ඩෙමොක්‍රැටික් පක්ෂය දැන් ඇත්ත කතාව ඇමරිකා එක්ෂ ජනපදයේ තිබ්බ ඊට කලින් වාසියක් ඩෙමොක්‍රැටික්ස් ඩෙමොක්‍රටික් පක්ෂාවත් රිපබ්ලිකන් පක්ෂාවත් යම් වැඩපිළිවෙලක් ඉස්සරහට ගියා. හැබැයි ඔබාමා 2008 බලයට පත් වුණාට පස්සේ ඒක බිඳුණා. ඒක මේ ඇත්තටම අපි වෙනම කතා කරන්න ඕනේ 2008 ඇමරිකා එක්ෂ ජනපදයේ වෙච්ච ඒ ෂොක් එකේ හින්දා. ඇමරිකා එක්ෂ ජනපදයේ කාලයක් තිබ්බා. ඒ කියන්නේ රිපබ්ලිකන් ආව ඩෙමොක්‍රටික් ආවත් එකම වැඩේ යන්නේ කියන කන්සෙප්ට් එක කැඩුනේ එතන. පොදු ප්‍රතිපත්තියක් තිබුණා. පොදු ප්‍රතිපත්තිය. ඉතින් ඒ ඔබාමා කෙලිම පොදු ප්‍රතිපත්තිය කඩලා ටිකක් වමට බර රජයේ ගෙනිච්ච එදා ඉඳලා තමයි ඇමරිකාවේ මේ ප්‍රශ්නේ තියෙන්නේ. මොකද ඊට කලින් දැන් හැමෝම කියන මේක මේ ඩොනල්ඩ් ට්‍රම්ප් තමයි මේක කරේ කියලා. හැබැයි මේක ඇමරිකා එක්ෂ ජනපදයේ අවුරුදු මං හිතන්නේ අපිට නිවැරදිව මම මේ කිව්වොත් අවුරුදු 100කට වඩා වැඩි කාලයක් තිස්සේ ග්‍රීන්ලන්තය ගැන කතා කරලා. ඒකට හොඳම උදාහරණ තමයි ට්‍රම්ප්ගේ කැමැතිම ජනාධිපතිවරයා. ඔව් දැන් මං ඊළඟට අහන්න ඉතින් ඒකයි. අපි දැන් හැමෝම දන්නේ මේ ට්‍රම්ප් ග්‍රීන්ලන්තේ ඉල්ලනවා කියලානේ. නමුත් පැහැදිලිවම මීට කලින් ජනාධිපතිවරයෙක් හිටියා ග්‍රීන්ලන්තේ ඉල්ලපු. පැහැදිලිව මේ කියන්නේ මෑතකදීම ඇමරිකාවේ ග්‍රීන්ලන්තේ ඉල්ලපු ජනාධිපතිවරයා තමයි හැරි එස් ට්‍රූමන්. දෙවන ලෝක යුද්ධ කාලේ ආය කියන්නේ ඔය ට්‍රම්ප් බැනලා තිබ්බා. ඉතින් ඕක ඉල්ලෙන්නේ නැතුව ඒ දවස්වල ගන්න තිබ්බා. ඕක අපිය තියෙමයි තිබ්බ කියලා. නමුත් හැරි එස් ට්‍රූමන් ගොඩක් වැදගත් විදියට ප්‍රොපෝසල් එකක් කරා මේක මිලට ගන්න. නමුත් ඒ වෙනකොට යුරෝපයකට කැමති වුණෙත් නෑ. ඊට පස්සේ ලෝකේ ව්‍යාප්තවාදය කියන එකට ලොකු විරෝධයක් හැදිලා තිබ්බා. ඉතින් ඔය එක හැරි එස් ට්‍රූමන්ට බැරි වුණා වැඩි කරගන්න. ඇමරිකාව මිලට ගත්තු තව තැන් තියෙනවද ඔය ග්‍රීන්ලන්තේ වගේ? පැහැදිලිවම තියෙනවා. දැන් ඔය ඒ මිලට ගත්ත තැන් වල වත්මන් අයිතිකාරයෙක්වත් අරගෙන ඇවිල්ලත් පෙන්නනවා. දැන් ඇලස්කාව. ඇලස්කාව කියන්නේ ලෝකේ වාසිසාගතම ඉඩම් ගන්න දෙනවා. ඒ කියන්නේ සමහර කට්ටිය කියනවා පාන් ගෙඩියක් මිලදී ගන්න පුළුවන් ගානට අක්කරයක්. විකුණුවලු. ඒ කියන්නේ අක්කරේ අද පාන් ගෙඩියක් අද නෙමෙයි ඒ කාලෙම පාන් ගෙඩියක් ගන්න පුළුවන් අක්කරයකට. ගත්තේ කොහෙන්ද? මේ රුසියාවෙන් කියන්නේ රුසියාවෙන් ඔය දැන් අද ලොකු කතා කිව්වට රුසියාවට සල්ලි විසි කරලා තමයි ඇමරිකාව ඇලස්කාව ගත්තේ. ඒ ගත්ත විතරක් නෙමෙයි ඊට පස්සේ දැන් අද ව්ලාදිමීර් පුටින්ව ගෙනල්ලා. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ තාම මෑතකදී මම හිතන අවුරුද්දක් නැහැ. කතාවකුත් කරන්නේ නේද? කතාවකුත් කරා ළඟ තියලා ඊට පස්සේ B2 බෝම්බ් එකක් උඩින් ඇරලා උඩින් යවලා පොඩි පෙන්නවා. ඒ කියන්නේ එකක් උඹලගේ රටෙන් අපි අල්ලගත්ත කොටසක උඹට ගෙනල්ලා මේක පෙන්වන්නේ. ඔයාටත් අර B2 බෝම්බස් වල අනුහසයි කියලා ඒකත් පෙන්නවා. ඒ නිසා ඒ කියන්නේ ඇමරිකා එක්ෂ ජනපදයේ ඇත්තටම මම කියන්නේ කරපු ඉතිහාසෙ හොඳම දෙයක්. සහ ඇමරිකා එක්ෂ ජනපදයේ ඇත්තටම ඔය ඉඩම් ගොඩක් මිලදී ගත්තා. දැන් ඔය ලුයිසියානා වගේ ගත්තොත් මම මේ පෙන්වන්න උත්සාහ කළේ සමහර අය මේ කියනවා මේ ට්‍රම්ප්ට පිස්සුද මූට මොකද මේ වෙලා තියෙන්නේ මේ කොහෙවත් නැති රටක් තමුන්ට ගන්න සල්ලි දීලා ගන්න මේක ඇත්ත වශයෙන්ම අලුත් දෙයක් නෙමෙයි. පළවෙනි දේ ග්‍රීන්ලන්තයට කලින් මේ වගේම ඇමරිකාව මිලදී ගත්ත රටවල් පළාත් දේශයන් තිබෙනවා. දෙවෙනි එක ග්‍රීන්ලන්තය ගැන කතා කරනවා නම් ට්‍රම්ප් නෙමේ මුලින්ම ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඕනේ කියන යෝජනාව කළේ. ඊට කලින් ගොඩාක් ජනාධිපතිවරු මේ සම්බන්ධයෙන් කතා බහ කරලා තියෙනවා. ඕන හැටි ග්‍රීන්ලන්තය අයිති කරගන්න තිබුණු අවස්ථාවලුත් ඇමරිකාව විසින් අතපසු කරගෙනත් තිබෙනවා. නමුත් දැන් වෙනකොට ඊට වඩා දෙයක් තියෙනවා. මේ ඔය ඔක්කොම හරි ඔය රෙයාර් අර්ත් මැටීරියල් චීන ආක්‍රමණය රුසියානු සම්බන්ධතාවයන් ඔය ඔක්කොමත් වගේම මේක ඇමරිකාවේ ආරක්ෂාවට. දැන් මම අහලා තියෙනවා රුසියාවේ ඉඳලා මිසයිලයක් එල්ල කරනවා නම් ඇමරිකාවට කෙටිම මාර්ගය තියෙන ග්‍රීන්ලන්තය හරහා කියලා. විශේෂයෙන්ම දැන් ඕකට ඒක හේතුව තමයි දැන් ලෝක සිතේ මේ පැත්තම එහෙම අපි පැතලිව තිබ්බට දැන් මෙහෙම මේවා කරාම එකක් රුසියාවට අනිත් පැත්තෙන් එල්ල කරන්න පුළුවන්. ඇත්තේ කියන්නේ අර කට්ටිය කියන ඇලස්කාවේ ඉඳලා රුසියා බැලුවම රුසියා පේනවා කියන. හැබැයි ගොඩක් අය අමතක කරනවා කියන ඇලස්කාව හරි භූමිය තියෙනවා. නමුත් ඇමරිකන් මේන්ලෑන්ඩ් එක හරි මධ්‍යම ඇමරිකාව.
ගාවට රුසියාට එන්න බෑ. මොකද ඇලස්කාව කියන බෆර් සෝන් එකේ තියෙනවා. කැනඩාවත් ඒගොල්ලෝ කැමති උනත් නැති උනත් ඇස්කාව ගත්තෙත් ඒකම වෙන්න ඇති. පැහැදිලි. ඒ කියන්නේ දුරදක් නමුත් සීවස් ගානට කලින් ගත්තට සීවස් එකට කලින් එහාට කාලයක් ගියාට අද ඒගොල්ලන්ට ඒ වාසිය තියෙනවා. දැන් කැනඩාව ගත්තොත් ඒක නොදැනුවත්වම බෆර් සෝන් එකක් කියලා. ඒ නිසා රුසියාවට එතනින් ප්‍රහාරයක් එල්ල කරනවට වැඩිය ග්‍රීන්ලන්තය හරහා එල්ල කරන ප්‍රහාරයක් වඩා බාධාගතයි. දැන් ඇමරිකාව ඒක හොඳටම දන්නවා. රුසියාව වගේම චීනය ඊට අමතර උතුරු කොරියාව විවිධ සතුරු ඉන්නවනේ මේකට මේ ඇමරිකා එක්සස් ජනපදයේ මේන්ලෑන්ඩ් එකට ගහන්න කැමති. හැබැයි ඇමරිකා එක්සස් ජනපදයේ අනෙක් රටවල් වලට නැති ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. රට වටේ බෆර් සෝන් එකක් තියෙනවා. එක පැත්තකින් මෙක්සිකෝව Tamanට ලොකු තර්ජනයක් නෙමෙයි. අනිත් පැත්තෙන් කැනඩාව Tamanගේ මිත්‍ර රාජ්‍යයක්. ඇලස්කාව අර පැත්තෙන් බෆර් සෝන් එක රටේම කෑල්ලක්. ඉතින් ඇමරිකාවට පුළුවන් නම් ග්‍රීන්ලන්තෙත් ඒ දේ ඇති කරගන්න. ඇමරිකාව කියන්නේ සම්පූර්ණයෙන්ම වටවේදී කියන්නේ විශාල භූමි ප්‍රදේශයක් ලෝකේ තුන්වෙනි විශාලම රට විතරක් නෙමෙයි. ඊට අමතරව රට වට කරගත්ත. රන්වැට වගේ රටවට බැඳි රන්වැට වගේ රටවට බැඳි ඉඩම් තියෙනවා. ඉතින් මේ බෆර් සෝන් එකේ ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ මිසයිල් ඩිෆෙන්ස් සිස්ටම්ස් ඉස්ටැබ්ලිෂ් කරන්න. එතකොට වෙන හානියක් කරනවා නම් ඩෙබ්‍රිස් ටිකක් වැටෙනවා නම් ඒක ග්‍රීන්ලන්තේ. ඒ වුණත් ඇමරිකාවේ ජනපදයේ ප්‍රධාන භූමිය නෙමෙයි. ඉතින් මේක හදාගන්න ඒ අවශ්‍ය ඩිෆෙන්ස් බෆර් එක හදාගන්න ග්‍රීන්ලන්තේ සෑහෙන වැදගත්. අනිත් එක ඉතින් ග්‍රීන්ලන්තේ කිව්වම නිකන් මේ යුද පිටියකට වඩා වෙනසකුත් නෑ. මොකද බොහොම සුළු මිනිස්සු ප්‍රමාණයක් ඉන්නේ නේද? කියන්නේ දැන් සාමාන්‍ය අපි දන්නවා ලංකාව ගත්තාම ඉතාලම පොඩි ග්‍රීන්ලන්තයට සාපේක්ෂව. ග්‍රීන්ලන්තය කියන්නේ මහ විශාල කලාපයක්. ඉතින් මම හිතන්නේ කියන්නේ ලංකාව අනුව ගත්තොත් කිහිප ගුණයක් ලංකාවට වඩා විශාලයි. මම හිතන්නේ ලෝකේ විශාලම දූපතක් ග්‍රීන්ලන්තේ. ඉතින් මම හිතන්නේ දැන් සිටියම බලුවත් බලන පේනවා දකුණු ආසියාවේ ස්කෑල්ලක් තියෙන පොඩ්ඩක් පොඩි ඊට වැඩි. නමුත් මම කියන්නේ ඉතින් මේ සරල කොටසක් නෙවෙයි විශාල භූමි ප්‍රදේශයක් ගැන කතා කරන්නේ. හැබැයි මිනිස්සු ඉන්නේ 56000. මම හිතන්නේ මේ අපි නුවර නගරය ගත්තොත් නුවර නගරේ ඉන්නවා ඒ මොහොතක ඊට වැඩි ජනගහනයක්. ඒ නිසා ඉතින් ඒක යුද පිටියකට බොහොම ගැළපෙන තැන. අනිත් එක ඉතින් පුදුම වෙන දෙයක් නෙමෙයි ඔය ග්‍රීන්ලන්තේ ඉල්ලපු එක. මොකද කැනඩාව වුණත් පවර ගන්න කතා කරුවා. ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් අතන පැහැදිලිව කිව්වා කැනඩාව කියන්නේ මගේ 51 වෙනි ප්‍රාන්තේ. ජස්ටින් ට්‍රූඩෝ කිව්වා ආණ්ඩුකාරතුමා. කැනඩාවේ මගේ 51 වෙනි ප්‍රාන්තේ ආණ්ඩුකාර ජස්ටින් ට්‍රූඩෝ වැඩි සතුරෙන් නෙමෙයි කියලා කිව්වා. ඒ නිසා ඊට පස්සේ මාකාණියාව ගමනුත් කිව්වා ආණ්ඩුකාරතුමෙක් පත් වෙනවා කියලා. අන්න ඒවා ඉතින් ට්‍රම්ප්ගේ කතා සහ වැඩ. ඉතින් ඒ ඉන්ෆ්ලුවන්ස් එකනේ. නායකයෙක් කිව්වම ඉන්ෆ්ලුවන්ස් තමයි අංක එක. කොච්චර දුරට මෙයාට බලපෑමක් කිරීමේ හැකියාව තියෙනවද කියන එක නේද? සාමි විෂනරි. දැන් උදාහරණයක් විදිහට දැන් ඔයක ඇත්තටම ඔය මිනිස්සු දැන් ඔකටත් බැන්න මිනිස්සු ට්‍රම්ප්ට මේක පිස්සෙන් මේ කැනඩාව ගන්න පුළුවන්. මේවා මේ එකක්වත් මේ ට්‍රම්ප් මේ මොන හරි ගහලා යාට උරාපු නින්දෙන් නැගිටලා කියනවා නෙමෙයි. නින්දෙන් නැගිටලා කියන මේවා ඇමරිකාවේ ඉතිහාසයේ තුරම ඒ කියන්නේ ග්‍රේටර් ඇමරිකා. ඒ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතින් කියන මං ග්‍රේටර් ඇමරිකා එකක් හදනවා කියලා යා මැප් එක උදා දෙපා කැනඩාව ඉන්නවා, වෙනිසුලාව ඉන්නවා, කියුබාව ඉන්නවා, ඊට පස්සේ ග්‍රීන්ලන්තේ තියෙන ඔක්කොම ඉන්න තඩි ඇමරිකාව. මේක ඇත්තටම ඔරිජිනල් අදහස විලියම් මැකෙන්ලි ජනාධිපතිතුමා ඇමරිකාවේ ජනපති ඔය තියඩෝර් රූස්ටෙල් කියන හැමෝම ජනප්‍රිය ටෙඩි රූස්ටෙල් ඔය ටෙඩි බියා කියන concept එක හැදුනේ තියඩෝර් රූස්ටෙල් ගෙන්නේ. ඒ තියඩෝර් රූස්ටෙල් උපජනාධිපතිලා ඉන්න කාලේ ජනාධිපතිලා හිටියේ විලියම් මැකෙන්ලි ජනාධිපතිතුමා. ඒතකොට විලියම් මැකෙන්ලි ජනාධිපති 25 වෙනි ජනාධිපතිතුමා ඔය කතාව ඔය විදිහටම මම හිතනවා ට්‍රම්ප්ගේ මේ මොඩල් එයා තමයි නේද? ට්‍රම්ප්ගේ මොඩල් එක එයා. ඒ කියන්නේ ට්‍රම්ප් රෝල් මොඩල් එකක් විදිහට මගේ මොඩල් එක මගේ පරිපාලනාකෘතිය හැදෙන්න ඕනේ මෙන්න මේ මොඩල් එකකින් කියලා දෙයක් ඉගෙන ගත්තා නම් දෙයක් හද බැලුවා නම් ඒ වෙන කවුරුත් නෙමෙයි විලියම් මැකෙන්ලි. ට්‍රම්ප් හැමතිස්සෙම කියනවා මම කැමතිම ජනාධිපතිවරයා විලියම් මැකෙන්ලි. එයා රේගන්ට කැමති ඒවා හරි ඒගොල්ලෝ අගය කරලා තියෙන විවිධ අවස්ථාවල. නමුත් විලියම් මැකෙන්ලි සාමාන්‍ය ඩොනල්ඩ් ට්‍රම්ප් ඕනම ජනාධිපතිවරයෙක්ව පොඩ්ඩක් ඩවුන්ග්‍රේඩ් කරනවා. මෙයාගේ මේ දේ හොඳයි මේ දේ හරි නැහැ. හැබැයි විලියම් මැකෙන්ලි ෆොටෝ පෙන්නත් කියනවා. මම දැන් කර මේ ජපාන් අගමැතිවරයෙක්ට පෙන්නලා තිබ්බා ෆොටෝ පෙන්න එක පෙන්නලා මේ බයිඩන් ගියා. ඉතින් එහෙමනේ නායකයෙක් සලකන සාමාන්‍ය අපි දන්නා ඇමරිකාවේ ජනපති ජනාධිපතිවරු එහෙම සාමාන්‍ය මීට කලින් එහෙම කරලා නැහැ. ට්‍රම්ප් පරිම එහෙම කරනවා. හැබැයි එහෙම කරන ට්‍රම්ප් විලියම් මැකෙන්ලිට ඉමහත් ගෞරවයක් දක්වන ඔය ඩනෙලි කියලා කන්දක් තියෙනවා ඔය ඇලස්කාවල. ඒ කියන්නේ ඩනෙලි කියලා නම් කරලා තිබ්බා මේ ඔබාමා ඇඩ්මිනිස්ට්‍රේෂන් එක. ඕක මැකෙන්ලි ගේ නමින් නම් කරලා තිබ්බේ. ඩොනල්ඩ් ට්‍රම්ප් ඇවිල්ලා කරපු මුල්ම වැඩක් තමයි ඩනෙලි එක නැවත මැකෙන්ලි ජනාධිපතිතුමාට ගෞරවය පිණිස ඒ නමින් නම් කරපු නිසා එයා ඒ තරම් විලියම් මැකෙන්ලිට ගෞරව කරනවා. විලියම් මැකෙන්ලි ඕක ක්‍රියාත්මක කරන ඇත්තටම ඇමරිකාව ලෝක බලයතෙක් විදියට උස්සගත්තේ විලියම් මැකෙන්ලි. මොකද එයා පිලිපීනේදී යුද්ධ දිනුවා. කියන්නේ ඇමරිකා භූමියෙන් එහාට ගිහිල්ලා එයා යුද්ධ දිනුවා. එයා ස්පාඤ්ඤ සිවිල් යුද්ධය ඉතාම සාර්ථක විදිහට මේ පිලිපීනේ ඒගොල්ලන්ට ඉන්ෆ්ලුවෙන්ස් එක හැදුනේ ස්පාඤ්ඤ සිවිල් යුද්ධය සාර්ථක කරගත්තින්ද ඒවා අති සාර්ථක විදිහට දිනුවා. එයාගේ ප්ලෑන් එක වෙන මේ ඩැන්ග්‍රියට ඇමරිකා නෙමෙයි. එයා
දකුණු ඇමරිකාව සෑහෙන කොටසක් එක්ක තමයි යාගේ ප්ලෑන් එක තිබෙන්නේ. නමුත් ඔහුට අවාසනාවන්ත විදිහට ඔහුට වෙඩි තියලා ඔහු මරණයටපත් වුණා. ඉතින් එහෙම දේවල් සිද්ධ වෙලා තියෙන ඇමරිකන් ඉතිහාසයේ. ඉතින් ට්‍රම්ප් පැහැදිලිවම ඔහු ආදර්ශයට අරගෙන තමයි මේක ක්‍රියාත්මක කරන්නේ. දැන් ඔය ට්‍රම්ප්ගේ තියෙනවා යමක් කරන්න ගියාම මේ ඒක කරගන්න අවශ්‍ය බලපෑම් කිරීමේ පොඩි ආර්ට් එකක්. එතකොට අපි මේක දැක්කා හමාස් සංවිධානය සමග වැඩ කරනකොට. ඔහු ලොකු පීඩනයක් දෙනවා. ඉරානයටත් ඒ විදිහටම දුන්නා. හැබැයි ඔහු සමහරට ලොකු දෙයක් කියන්නේ ඊට වඩා පහළ මට්ටමේ දෙයකින් සෙටල් වෙන්න බලාගෙන. එතකොට ග්‍රීන්ලන්තයටත් මේ උපක්‍රමය පාවිච්චි කරනවා වෙන්න බැරිද? සමහර වෙලාවට රටම ඉල්ලලා හිටින්නේ රටම දෙන්න බැරි එකේ මෙච්චරක් හරි දීලා මූත් එක්ක ජේප්පෙමු කියන අදහසින් සමහර වෙලාවට යමක් කරගන්න පුළුවන්. එහෙම ප්ලෑන් එකක් තියෙනවා ඇතිද ග්‍රීන්ලන්තේ? පැහැදිලි. මේ කියන්නේ අපේ ට්‍රම්ප් ගැන හැමදාම කතා කරනකොට කියනවනේ. ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ව්‍යාපාරිකයෙක් විදිහට ඔය මුට්ටිය දාලා බැලීම කියන එක තාම දක්ෂ විදිහට ශූර විදිහට අසුරප කෙනෙක්. එයා රියල් ස්ටේට් බිස්නස් කරේ. රියල් ස්ටේට් බිස්නස් වලදී එයා කරන්නේ කන්ඩෙම් වෙච්ච ගොඩනැගිලි ගන්න. අරගෙන උපරිම මිලකට තමයි අලෙවි කරන්න උත්සාහ කරනවා. එතකොට මිනිස්සු කියන මේ මෙච්චර ලොකු මුදලක් ගන්න බෑ. මෙන්න මේ ගාන්ටම කියලා අපි හිතමු ඇත්තටම මේ ගොඩනැගිලි වටිනාකම ඩොලර් 50000යි. ඩොනල්ඩ් ට්‍රම්ප් එයා පත්තරවල ඇඩ් දාලා එයා මේක මොඩිෆිකේෂන්ස් කරලා ඔක්කොම කරලා ඩොලර් මිලියනයක විතර ගාණක් තමයි කියන්නේ. මිනිස්සු ඩොලර් මිලියන දැක්ක ගමන් කේවල් කරනවා. බාගින් කරනවා. මට ඩොලර් මිලියනයකට ගන්න බෑ. මේක මෙන්න මේ ප්‍රශ්න තියෙනවා. හරි මෙන්න මෙහෙම එන්න ලක්ෂ 8යි. ඔහොම කියලා ඩොලර් ලක්ෂ 7කට විතර විකුණනවා. හැබැයි ඇත්තටම ඩොලර් 50000 එක තමයි ලක්ෂ 7ක වෙන්නේ. ඕක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මුළු ජීවිත කාලෙම ඔහු කරේ. ඔව් ව්‍යාපාරිකයෙක් වෙලා ඉන්න එකම තමයි ජනාධිපතිලත් කරන්නේ. අද මුළු ග්‍රීන්ලන්තෙම කියන්නේ මම දැක්ක ඊට පස්සේ සෙටල්මන්ට් එකකට දැන් ඔය මේ ප්‍රශ්න වෙන්න කලින් ඇත්තටම ඒගොල්ලෝ ඇවිල්ලා දැන් ඒක සාකච්ඡා තියෙනවා. ඒකෙදි මම දැක්ක මුහුණු නරක් වෙලා ආවේ ඩෙන්මාර්ක් වල නායකයෝ. කිව්වා අපි බලාපොරොත්තු වෙච්ච තරම් හොඳ නැති වුණත් අපි යම් එකකතාව වලට ඇවිල්ලා තිනවා කියලා. ඒකකතාව වෙන එකක් නෙමේ. ඩොනල්ඩ් ට්‍රම්ප් මේ උපරිම ප්‍රෙෂර් එකම වට දෙනවා. දීලා ඇමරිකන් කඳවුරු කීපයක් ඊට අමතර මේකේ තියෙන රෙයාර් අර්ත් මැටීරියල් සම්බන්ධයෙන් ගිවිසුමක් ඊට චීනය මෙතනින් අයින් කරගන්න වැඩපිළිවෙලක් එක්ක අනාගතයේ ඇති වෙන වෙළඳ රූට් එකට ඇමරිකාක්ෂ ජනපදයේ සැලකිය යුතු බලයක් ලබා ගන්න. චීනය දැනටමත් මේ රෙයාර් අර්ත් මැටීරියල්ස් කැනීම් කරනවද මෙතන? නෑ චීනය ඇත්තටම තමන්ගේ රට ඇතුලේ කරාට දැන් මෙහි තාම මේ වැඩේට බැස්සේ නෑ. නමුත් ඒගොල්ලෝ සංවර්ධන ව්‍යාපෘතිමාවෙන් මේකට අවශ්‍ය මාවත සකස් කරගෙන තියෙනවා. ඒ සමහර ආයතන වෙලා සමහර යෝජනා කිහිපයක් කරලා තියෙනවා වගේත් මට නිකන් කියවුවා වගේ බෞද්ධ මතකයි මේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ මේක වැදගත්ම දේ තමයි දැන් මැප් එක බලලා රෙයාර් අර්ත් මැටීරියල් තියෙන මැප් එක බලලා චීන ව්‍යාපෘතිකෙන් තියෙන මැප් බැලුවොත් අර ඒ කියන්නේ මම දන්නේ චීනයට වැරදිලා මේක වෙලාද කියලා හරියටම රෙයාර් අර්ත් මැටීරියල් තියෙන මෙන්න මේ පැත්තේ නම් ඒ ගාවම තමයි චීනයට අයිති ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. නමුත් ඕකම තමයි මිනිස්සු ඇමරිකාව අනිත් පැත්තට කියන්නේ තෙල් කොහෙද ඇමරිකාව එතන ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙනවා තෙල් නිසායි තමයි කියලා කියන්නේ. ඇත්ත කතාව ඔය ගැලපෙන්නේ චීනේ. ඔව් අනිත් පැත්තට ඉතින් ඒක තමයි ලෝක දේශපාලනය. නේද? ඒ කියන්නේ මම හිතන්නේ මේ ඇමරිකාක්ෂ ජනපදයේ ඉන්න තැන එක තමයි මිනිස්සු මේ කතාව කියන්නේ. ඔය ස්ථානේ චීනේ හිටියනම් මං හිතන්නේ ඔය වගේ ඉරණම් කතා කරන්න හම්බෙන්නේ නැහැ. කතා කරන්න. මං හිතන්නේ වෙන රටක ඉඳලවත් මිනිස්සුන්ට කතා කරන්න පුළුවන් වාතාවරණයක් ඇති වෙයි කියලා. මොකද ඒක තමුගේ රට ඇතුලේ කතා කරන්න බැරි එකේ නේද? සතුරු රාජ්‍යයක කතා කරන්න. විපක්ෂයට කතා කරන්න බැරි එකේ. ඉතින් ආයෙ තව මොනවද? මං හිතන්නේ චීනේ විපක්ෂයක් නැහැ. නෑ ඒකයි කතන්දරේ. එතකොට නාමිකව මොන හරි එකක් තියෙනවා නිකන්. දැන් ඒ කියන්නේ මේක ප්‍රායෝගිකව එහෙනම් මෙහෙම වෙයිද? දැනටත් මම දන්න විදිහට ක්‍රියාත්මක වෙමින් තිබෙන එක ඇමරිකානු කඳවුරක් විතරයි ග්‍රීන්ලන්තේ තියෙන්නේ. එකක් තියෙනවා මම හිතන්නේ භාවිතයට ගන්නෙ නැති. ඔක්කොම තුනක් විතර තියෙනවා වගේ නිකන් මතකයක් තියෙනවා. ඉතින් බොහොම ක්‍රියාත්මක වෙන සක්‍රීය හමුදා කඳවුරු දෙකක් හෝ තුනක් ග්‍රීන්ලන්තේ පිහිටුවා ගන්න පුළුවන් නම් යම් කිසි අනුමත විශාල සොල්දාදුව සංඛ්‍යාවකට පහසුකමුත් එක්ක ට්‍රම්ප් අපොන් ද ඩීල් කියලා කියන්න පුළුවන්. පැහැදිලි. මේ කියන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැදගත් වෙන්නේ අතරම ওই ඩීල් එකකට එන එක තමයි. රෙයාර් අර්ත් මැටීරියල් ඊට අමතරව Tamanට අවශ්‍ය තරම් හමුදා කඳවුරු අර මිසයිල් බෆර් එක හදාගන්න. විශේෂයෙන්ම ගුවන් ආරක්ෂණ පද්ධතිය. ගුවන් ආරක්ෂණ පද්ධතිය. යා ගෝල්ඩන් ඩෝම් එකක් හදනවනේ. ඒතකොට මේ ගෝල්ඩන් ඩෝම් එකට මැච් වෙන විදිහට මේ පද්ධතිය. මෙන්න මේ ටික නිර්මාණය කරගෙන ඉන්න තමයි ඒගොල්ලන්ගේ වැදගත්. ඉතින් අනිවාර්යෙන්ම අපි දන්න දෙයක් තමයි ඇමරිකාව ඒ ආරක්ෂාව මේ ගොඩාක් ප්‍රජාතන්ත්‍රවාදී රටවල ආරක්ෂාවට සමානයි සාපේක්ෂයි. ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. උදාහරණයක් හැටියට සදාම් හුසේන් කුවේට් ආක්‍රමණය කරනකොට ඇමරිකාව වගේ රටක් නොතිබුණා නම් අද එහෙනම් කුවේට් කියන්නේ ඉරාකයේ කොටසක්. අනිවාර්යෙන්. ඒ කියන්නේ එහෙම වුණා නම් ඔය කතා කරන ගොඩක් කට්ටිය මෙහෙම නෙමෙයි කතා කරන්නේ. එහෙනම් මම හිතන්නේ මැද පෙරදිග තනි අධිරාජ්‍ය සදාම් හුසේන් නිර්මාණය කරනවා. මොකද එයා පැහැදිලි මේ ඔය කියන ගමන් කිව්වා සෞදි අරාබිය කටාර්
එක්සත් අරාබ් එමීර් බහරේන් මේවා ඇතුළෙත් අප්‍රයිසින් වෙලා අර බාත් මූවමන්ට් එකට ගැලපෙන විදිහට එතනත් වෙනස්කම් එන්න ඕන කියලා මෙයාගේ හේයියෝ ටිකට ඒ රටවල බරය අරන් දීලා අද ඉරානය කරනවට වඩා එහා ව්‍යාප්තවාදය ඉරානයේ තරම් අන්තවාදීක් නෙමෙයි සදාම් හුසේන් ඇත්ත. නමුත් ඒ වගේම දෙවන්ත අධිරාජ්‍ය නිර්මාණය කිරීමට උඩ අරුමා තිබ්බා. තමන්ගේම සහෝදර අරාබි රටක් කුවේට් වලට ඉන්වයිට් කරා. ඉතින් ඒවා පරිපාලනය කරන්න එක්සත් ජනපදයේ හිටියේ නැත්තම් අද ඔහොම නෙමෙයි අපි කතා කරන්නේ. කියන්නේ හැමෝටම අර තියෙන ප්‍රශ්නේ මේක උනේ නැතුව මෙහෙම වුණා නම් මොකද කියන එක හිතන්න බැරි ප්‍රශ්නේ. කියන්නේ එදා සදාම් හුසේන්ට ඒක කරන්න ඉඩ දුන්නා නම් මොකද වෙන්නේ කියලා අපි හිතන්නේ. ඉතින් ඒ නිසා තමයි මිනිස්සු චෝදනා කරන්නේ ඇමරිකාවට ජනපදේ. මම හිතන්නේ පළවෙනි ගල්ෆ් යුද්ධය සම්පූර්ණයෙන්ම ඉතාම සාධාරණ මෙහෙම ඇමරිකාවට ජනපදේ කරේ. නමුත් මේ ඒ සම්බන්ධයෙන් මිනිස්සුන්ට අදහස නැත්තේ අර ඒක වුණා නම් මොකද වෙන්නේ කියන එක හිතන්නේ. අනිත් ඒක ඉතින් ඉරානය සම්බන්ධයෙන් ගත්තත් අද ඇමරිකාව ඉරානයට මැදිහත් උනේ නැත්තම් නේද? ඉරානය ඇමරිකාවට ওই විදිහට ওই තියෙන බය තිබුණ නැත්තම් න්‍යෂ්ටික බෝම්බ කීයක් මෙලහකට හදලාද? සහ පුපුරලාද? ඉතින් ඒ නිසා ඇමරිකාව යම්කිසි විදිහකට ආරක්ෂා වෙලා තිබෙනවා කියන එක මුළු ලෝකෙම ආරක්ෂා වෙන්න යනවා කියන එක ඉතින් කවුරු මොනවා කිව්වත් මේක තමයි ඇත්ත, මේක තමයි යථාර්ථය. ඉතින් ලෝක පොලිස් කාර්යය කියනවා මාර කතා කියනවා. හැබැයි ඉතින් එහෙම පොලිස් කාර්යෝ නැතුව බෑනේ. නිකන් හිතන්න අපේ ගමට පොලිසියක් තිබුණ නැත්තම් චන්ඩි කොච්චර රජ වෙයිද? ඒ වගේම තමයි ඉතින් ලෝකෙටත් මේ ලෝක පොලිස් කාර්යය මොනවා වුණත් ප්‍රජාතන්ත්‍රවාදී දැන් මේ වෙන විට අපි කතා කරන්න හිටපු දෙයක් තමයි ඇමරිකානු ජනාධිපති අර බෝල් රූම් එකක් හදනවා. මේ වයිට් හවුස් එක ළඟ. එතකොට අපි දන්නවා ඔය නිකන් සිරියාවට ගියත් දැන් මේ ඊයේ පෙරේදා සිරියාවට ආව සෙලන්ස්කි. ඒ වෙලේ මම වීඩියෝ එකක් පෙන්නුවා. දෙයියනේ සිරියාවේ මෙච්චර දේවල් තියෙනවද කියලා හිතා ගන්න බෑ. සෙලන්ස්කිව පිළිගත් මන්දිරය. ඒ කියන්නේ රුසියාවේ තියෙන ටයිප් එකේ විශාලම ඇමරිකාවට නැහැ මේක. පැහැදිලි මේක ඇමරිකන් ජනාධිපතිරයා හිතුවත් එයාට එහෙම දෙයක් කරන්න බෑ. ඒ කියන්නේ එහෙම කරනවා නම් එයාගේ පුද්ගලික ගෙදරක විතරයි එයාට කරන්න පුළුවන්. ඉතින් ඇමරිකාව අන්නේ ඒ ගානට ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන රටක්. එතකොට දැන් මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඕන වෙනවා. එහෙම නෙමේ රාජ්‍ය නායකයෝ ලෝකෙ මිනිස්සු මට මතකයි වෙනිසුලාවේ ප්‍රශ්නෙන් පස්සේ තෙල් සමාගම් වලට විවෘත ආරාධනාවක් දුන්නා බිට් කරන්න. හරිද? එතකොට දවල මන්දිරේට ලෝකෙ ඉන්න ඔක්කොම තෙල් සමාගම් වල දලකාරයෝ ආවා. පාඩු වෙන්න ඉඩ නැහැ. දෙකට බෙදලා රැස්වීම් දෙකක් හැටියට තිබ්බේ. ඒ කියන්නේ ඇමරිකාව ලෝක නායකයා නමුත් දවල මන්දිරේ තත්ත්වය ඒ නිසා ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට ආව අදහසක් අපි හදමු බෝල් රූම් එකක් ලෝක රාජ්‍ය නායකයෝ ගෙනල්ලා වාඩි කරලා ලොකුවට අනිත් රටවල වගේ රැස්වීම් තියන්න පුළුවන් කියලා. හැබැයි අද උසාවියෙන් එක නතර කළා. මේක නතර කරන්න නඩු දැම්මේ කවුද? ඒක ඇත්තටම මේ සාමාන්‍ය ඇමරිකානු ජනපදයේ කාන්තාවක්. ඒ කියන්නේ ඇයි බල්ලෙක් කැටුව යන කාන්තාව කියලා අර කෙටි කතාවක් තියෙනවා. ඒ වගේ බල්ලෙක් කැටුව යන කාන්තාව. හැමදාම යන්නේන පාර තමයි මේකට මේ අරගෙන මෙයාගේ. ඒ කියන්නේ ඊටාම සුළු සරල ඇයට ඕන වෙලාවක විකල්පයක් හොයාගන්න පුළුවන් දෙයක්. ජාතික අවශ්‍යතාවයක් විදිහට ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්ක දෙයක් අනිත් පැත්ත හරවන්න පුළුවන් සාමාන්‍ය පුරවැසි. අන්න ඒකයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඇමරිකාවේ සාමාන්‍ය කාන්තාවට පුළුවන් විධායක ජනාධිපතිගේ තීන්දුවක් වුණත් අනිත් පැත්තට උසාවි හරහා වෙනස් කරන්න උසාවි පද්ධතිය කොයිතරම් ශක්තිමත්ද කියලා හිතන්න. එතකොට ශ්‍රී ලංකාව වගේ රටක තත්ත්වය කොහොමද කියලා හිතාගන්න නේද? අපි ඕක කරන්න ගියා නම් පහුවෙන් දවසට සුදු හරි කළු හරි රතු හරි වෑන් එකක් ඇවිල්ලා අපි උස්සන් ගිහලා අතුරුදහන් කරන්නත් පුළුවන්. ඉතින් අන්න එහෙම රටක් ගැන මම හිතනවා ද්වේෂ සහගත විවේචනය කරනවා වෙනුවට ඒ ගන්න තියෙන හොඳ දේවල් අර ජපානි ගත්තා වගේ අපිත් අරගෙන මේ රට හදාගන්න පුළුවන් නම් උත්සාහයක් ගම්මු කියලා ඒ පණිවිඩයත් ඔබට දීලා දැනට එහෙමනම් සමුගෙන යන්නම් නැවත ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් අපි ආදරණීය නාලිකාව ඔබේ ග්ලෝබල් ඉන්සයිට් බොහොම ස්තුතියි ශාලිත හැදාම් වගේ සම්පත්දායක හැටියට අපිත් එක්ක එකතු වුණාට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් ඔබට ජය වේවා. ඔබේ ජය නිසාමයි මේ දැනුම් සම්භාරය ගේන්න අපිත් ඔබ වෙනුවෙන් කැප වෙලා ඉන්නේ. එහෙමනම් සමුගෙන යනවා මම ස්ටැන්ලි රොයිස්ටන්.